What's up, homie? So අද වෙසක් දවස දැන් වෙලාව එක පහුවලානේ දෙකයි දැන් වෙලාව දෙකයි අපි දැන් තමයි එළියට බැස්සේ එළියට බැස්ස කියන්නේ අපි කෑවා දැන් එක දවසකින් කෑවා මේ vlog එක පටන් ගන්න හිටියේ ඔක්කොටම කලින් ඒ වුණාට කාලය ඉවරලා තමයි පටන් ගන්න හිතුනේ ඉතින් මේක එන තමයි අද කට්ටිය ඉන්නවා එදා හිටපු කට්ටියම හයි කියන්නේ එදා වගේමයි අදත් එසේමයි මේවත් හයි කියන්නේ එන්නේ දෙන්න හයි කොහොනින්ද කියන්නේ යා ඔලුවක් පයිලට් වලින් දැක්කලානේ පද යන්න තැනක් තාම හිතාන්නේ නැහැ ආයෙ යන්න පටන් ගන්න යන්නේ නෝනේ හතරෙද්ද යන්න ඕනේ අපේ ගවට අපේ ගවේ තියෙන ෆ්‍රයිඩ් රයිස් දන්සලා කේකේ බෙදන්න එන්න කිව්වා ඒක එතෙන්ට යන්න ඕනේ වගකීම් සාගත මිනිස්සු ඕගනයිසර්ස් ඊයේ රෑ 4 වෙනකල් ලීස් කැපුවා යනවශ්‍ය තොරතුරු නේද ලීස් කපත් තාම දැම්මේ නැහැ ඒක ඉස්සරහට එනවා මේක මේ ඊළඟ වෙසක් කියලා රටේ සමහරවි ඔබ වෙසක් මංගලට ඉතින් ඊවන් මේකට ඔබ වෙසක් මංගලක් ඒවා මගේ රත්තරන් මහත්තයා අපි යන්නේ කාලා දැන් අපි එකක් හොයන්න යනවා මේ අපි අද ඉන්නේ 4 දෙනා අනිත් ආවිව කපලා ගියා අවස්ථාවේදී අපිට dance හලන්න දෙන්න පොඩි අච්චපච්චයක් දෙවෙනි dance හලම් වුණා දැන් බත් කාලා ආවට පස්සේ බෙලිමල්ලයක් සෙට් වුණා නයිස් අකුර සමගින් බෙලිමල් cheers ආය මොනවද තියෙනවද ඉස්සරහ ඉතලා තියෙනක රයිස් ඉස්සර රයිස් එකක් තියෙනකො රයිස් එකට හරි බන්නේ දැන් දාන්නේ බලමු මේ කීවෙන වෙසක් මංගලද බම් මේක 88 නේ ඒ නිදහස් තියේ ඒ නිදහස් තියේ මගින් සෙට් වුන් දර්ශන ගමක් තියෙන ඔයාලට නෑ අර බලපන් කන්දලා අම්මඩ සිදී ආතල්ලා යාළුවනේ ඉතින් අපි මේ ඉන්නේ දැන් මාණන් කට්ටිය වයිබ් එක තමයි view එක අර දෙවෙනි මුදුන තමයි මම පර්චේස් 25ක් ගත්තේ තියෙන්නේ අන්නේ දා මයි තාත්තේ පර්චේස් මම බුව පෙන්නන පුරුස නෑ ලක්ෂ එසේ මනුස්සෙන් වෙන්න පිස්සුද මම තාත්තයි බිස්නස් මම දැන් අවුලේ ඉන්නේ මගේ කොන්න යනවා මේ දවස් ඉතින් හරි කල්පනා කරලා තාත්තයි බිස්නස් එක ක්ලයිමේට් එක හරිනද ඔව් ඔතන ගහනවා බලු හොටෙල් එකක් ගන්න කොතනද අර දෙවෙනි මුදුන තියෙන්නේ දෙවෙනි කී හොටෙල් එකක් උඩ ගහන පොඩි අර කබාන ඊට පස්සේ අපොන්ට දෙනවා ආහා ප්‍රථම දෙන්නේ එනේ කන්ද උදේ ලිෆ්ට් එකක් ගන්න කියලා මේ තියෙන රිටිකල මේ තියෙන මානම් කට්ටිය මේ ඉන්නේ අපි රාජකාරී තියෙන ඩියුටි කරන්න යනවා ඊට පස්සේ අවසර යනවා තව දෙහා බලමු මේ කොහෙද යන්නේ කියලා යෝ ඩිබුට් ඩියුටි පටන් අරන් තියෙන්නේ සදා සමයයි ජීවිතේ ඉතින් 4 වෙනි වැඩ ඉවරයි shift එක ඉවරයි ඒගොල්ලන්ගේ එකන් ආව ඉවර නැහැ ඊළඟට අපි යන්නේ අපි තාම ගියේ නැහැ වෙනි වතාවට සංවිධානය කරනු ලබන මහා ෆ්‍රයිඩ් රයිස් දන්සල 44 වෙනි වතාවට 40ක් අවුරුදු වුණා මේ කරනු ලබන මහා ෆ්‍රයිඩ් රයිස් දන්සල මේ අවස්ථාවේදී තාම උද්‍යෝගිමත් ආකාරයෙන් තරංගයේ පොරකකා ඉදිරියට පැමිණෙමින් ගෑනු ළමුන් දිවාහාරය ලබා ගන්න දිවාහාරය දැන් කීයදලා 5යි දිවාහාරය 5යි රාත්‍රී ආහාර ලබා ගන්න අයුරු පෙන්නනවා මේ විදියට ඉතින්
චැප්ටර් 2 පටන් ගන්න යන්නේ. ඊළඟට යන්න හදන්නේ මිහින්තලයට. මිහින්තලයට ගිහිල්ලා අනුරාධපුරේ තොරණ බලලා එතන තැනකට ආයෙ ගිහිල්ලා ගෙදර යනවා. අපි බලමු මොකද වෙන්නේ. Peace. Guys, ඔන්න අපි ගෙදරින් පිටත් වුණා. අපේ ගමන ආරම්භ කරා මතු සම්බන්ධ. එක බයික් එක්ක මේ තෙල් නැතුව නතර වුණා. ඊට පස්සේ ඒක ඇදගෙන ආවා. තෙල් ගහන්න කළා. ඒකේ පොළොව මේකෙන් ඩාන්සර් වගේ පොළොව. ඒ විදියට තමයි තියෙන්නේ. අදාළ සුබ වෙසක් මංගල්‍යයක් වේවා. ලාව 7:54යි දැන් ඉන්නේ මිහින්තලයට යන ගම. බෙලිමල් දවසලක් හම්බුණා. ඉතින් බෙලිමල් මාව පේන්නේ නැහැ. ඕකේ ඕක තමයි සීන් එක. අකුරුත් එක්ක බෙලිමල් බිස්කට්ුත් තියෙනවා මේ චෝටියට. අකුරුත් තියෙනවා. මොනවද කියන්නේ? ඔව් ඇත්තටම ඇවිල්ලා ඉන්නේ මේ බෙලිමල් දවසකට. වැඩක් නැහැ කොහොමද? අපි සෑහෙන දුරක් ආවා. ඔන්න තව කිලෝමීටර් 125ක් යන්න තියෙනවලු. කොහෙටද දන්නේ නැහැ. ලියදුරු ගෙදර ගෞරවයෙන් පුදුදන්නයි. ගඩ අන්ධකාරයේ ඉදී මේ ලයිට් තියෙන තැනකින් අපි ආපහු වීඩියෝ එකක් කරනවා. පොලිස් මහත්තයෝ මෙන්න මේ නීති කඩ කරනවා. ධාවනය කරන අතුරුතර බෝඩ් එක කපනවා. ඔය ආලුවනේ. ශාන්ති අධිකාරී වල්ල පැත්තේ කපල් මං අර පොඩි කෑඩි තියාගෙන යනවා මේ. මම ගෙල්ලොත් කියන්නේ බා. සිදුවේ ඇත කරදීම ඒකයි සසරේ පොඩ මොනවද කියන්න තියෙන්නේ? මොනවද කියන්න තියනවා කියලා අපිට ආරංචි දෙනවා. ඒකයි අය. ඈ? මම තුනේ යන්නේ බා. මට ආතට කඩේට දෙන්නේ නැහැ. ගයිස් අපි ආවා මිහින්තලේ කඩුසෑය. මිහින්තලේ කඩුසෑය කියලා කියන්නේ මේක. නැගලා බයින මේ නඩේට එවරියා මේ රජරාණ කපල්ස් ඔක්කොම ලංකාවේ තියෙන ලොකුම ලංකාවේ නෙමෙයි ඇත්තම බලුවොත් දකුණු ආසියාවේ ලොකුම මේ තාක්ෂණික පීඨයේ තියෙන්නේ මිහින්තලේ මේ තියෙන්නේ ටික ඒක බලන්න ඕන් දෙයයි අපේ ට්‍රැෆික් වගේ හිටියොත් මොකක්ද දන්නේ එක? පහයි. තරු පහයි. කුසින් නැත්නම් ඕව. Actually, I forgot to speak in English. So now we are going to Anuradhapura town from Mihintale town. At අපිට දෙන්නේ ධම්රජිනී හොන් එක. මේ දැන් පුල්ල ආරන්දි. ඔන්න අයිස්ක්‍රීම් දැන් වෙලාව කීයද බං? 8:49යි අයිස්ක්‍රීම් ගන්න යන්නේ. Yo, ice cream kan. Hi, boss. Hello, මගේ රත්තරන් යන්න කොහමද? Yo bro. මාරි ගියා. ලොග්ගේ බලන්නේ නැයි. අයිස්ක්‍රීම් උත් කෑවා. මේ දැන් ඊළඟට යන්න දෙන්නේ උඩමලු. වෙන විදිහට මෙතන දවසක් කියනවා මේ නඩේ ගුරා පාර පයින්න බලා ඉන්නේ පාර පන කෝපි කරා. මේ දුවේ. බම්. පක්ෂ රජතුමා හදුවේ මහින්ද රාජපක්ෂ සෝරි ආරාධනා. මහින්ද රාජපක්ෂ රජතුමා හදපු සදීරු සෑයක තමයි දැන් අපි ඉන්නේ. ඔයයි පට්ට ට්‍රැෆික් එකක් තියෙන්නේ. අපි අතාරින්නේ අපි අපේ ගමන යනවා කොහොම හරි.